මේ වෙනකොට මම දහම් දෙසද්දී ඔබ ධර්මය අසද්දී අපේම ඥාති සමහරට අපි ඇහෙන් දැක්ක අපිත් එක්ක කතා බහ කරපු අපේ ගෙවල් වලින් බත් කාපු අය වෙන්න පුළුවන්. මැරිලා ගිහිල්ලා තිරිසන් ලෝකෙ තිරිසන් සත්තු අතර මේ වෙලාවෙම ලෝකේ කොතැනක හෝ මාළු දැල් වලට කී දෙනෙක් මාළු අහු වෙනවද? මේ වෙනකොට මේ වෙලාවේ කුකුල් කොටු වල කී දෙනෙක් කුකුලන්ගේ බෙල්ල කැපෙනවද? ලෝකේ කොතැනක හෝ ඌරන්ගේ ගවයන්ගේ බැටළුවන්ගේ එළුවන්ගේ මේ වෙනකොට අපි මේ බණ අහනවා කියන පුණ්‍ය සංස්කාරය විඳිද්දී බෙලි කපන කර්මයක් තව සතෙක් විඳිනවා තැනක. ඒකයි බණ අහනවා කියන්නේ මහා කුසලයක්. ධර්මය අහන්න ලැබෙනවා කියන එක මහා පිනක්. මාක් නිසාද මේ වෙලාවේ එවැනි සත්වයෝ සමහර රටවල සමහර තැන්වල මේ රටේ පවා සමහර අය කෑම කන්න ආස පන පිටින් සත්තු පුච්චලා තෙල් චාච්චි වල පන පිටින් මාළුවෝ ඉස්සෝ පුංචි පුංචි සත්තු මේ මොහොතේ කොයිතරම් බැදෙනව ඇතිද? සංසාරේ බලවත් සතෙකුට දුර්වලයව ගොදුරු වෙනවා. සර්පයෙකුට ගෙම්බෙක් ගොදුරු වෙනවා වගේ මේ බණපදේ කියන වෙලාවේ කී සත්තු කී දෙනෙක් පන පිටින් තවත් සත්තුන්ගේ බඩවල් වලට යනවා ඇතිද? ධර්මය අහන්න ලැබෙන අවස්ථාව දුර්ලභයි. පින් කරන්න ලැබෙන අවස්ථාව දුර්ලභයි. මනුස්ස උප්පත්තිය දුර්ලභයි. ධර්මය ඇහෙන්න ලැබෙන අවස්ථාව දුර්ලභයි. නසා ගන්න නම් එපා මේ අවස්ථාව.